ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අවකාශ හරහා අදත් මම ඇවිල්ලා ඉන්නවා සුපුරුදු පරිදි ඔයගොල්ලොත් එක්ක දෙයක් බෙදා ගන්න. ඉතින් ඊටාම කනකාටුදායක සිදුවීම් රසක් අපිට අහන්න දකින්න ලැබුණා. මේ දිත්වා සුළි කුණාටු හේතුවෙන් අපේ රටේ ඇති වෙලා තියෙන මේ වෙන විටත් ආපදාවට ලක් වෙලා ඉන්න පිරිසක් අපේ රටේ ඉන්නවා. ජීවිත හානි රසක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඊටාම කනගාටුදායක දේවල් වගේක් අපි පහුගිය කාලේ දැක්කා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මීට මාස 4කට විතර කලින් මං මේ ක්ලයිමට් චේන්ජ් එහෙම නැත්නම් දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කතා කරලා වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එකෙත් මං කිව්වා ඔයගොල්ලන්ට මේ වගේ දේවල් අපිට අහන්න දකින්න සිදුවේ කියලා මේ දේවල් ගැන පූර්ව අනතුරු ඇඟවීමක් මං ඒ වීඩියෝ එකේදීත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා මේව දෙයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මං ඒ වීඩියෝ එකේ කිව්වා මේ අපේ ලංකාවේ ජීවත් වෙන අයට ඒක ගැන අදහසක් හරියට නැහැ කියලා ක්ලයිමට් චේන්ජ් එහෙම නැත්නම් දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් මං හිතනවා දැන්වත් ඕගොල්ලොන්ට තේරෙනවා ඇති මොකක්ද මේක කොච්චර බරපතල තත්ත්වයක්ද අපි මුහුණ දීලා තියෙන්නේ මානව සංහතිය හැටියට ඉස්සරහට. ඒ කියන්නේ මේ ලෝකේ ඉදිරියට මිනිසුන් හැටියට ජීවත් වෙන්න අපිට තියෙන ඉතා විශාල අභියෝගයක් තමයි අනාගතයේ මේ දේශගුණික විපර්යාසයන් කියන එක. ඒක සම්බන්ධව මම දීර්ඝ ලෙස කතා කරලා තියෙනවා වීඩියෝ කීපයකින්. මම ඒවා මේ වීඩියෝ එකට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඒව බලන්න. මම ඒක ගැන විශේෂයෙන් මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ මිනිස්සුන් විසින් කරපු දේවල් වල පරාවර්තනයක් මේ වෙනකොට මිනිසුන් විසින්ම ඒකට මුහුණ දෙමින් ඉන්නවා. ඒ පරාවර්තනයට ඒව නැත්නම් කර්මයට. ඉතින් ඒක තමයි දැන් මේ අපි අත්දකින යථාර්ථය. ඉතින් තවදුරටත් මම ඔයා ජීවත් වෙන ලෝකේ අර ඉස්සර විදිය ලෝකයක් නෙමෙයි. ඉතින් මේක ගොඩාක් ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. වෙනස් වීම කියන්නෙම මේ සබාදාමේ කොටසක්. ඉතින් මේ වෙනස් වීම මේ පෘථුවියේ වෙනස් වීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව අපි අවුරුදු ගාණක් තිස්සේ මම වීඩියෝ හරහා ඔයගොල්ලොත් එක්ක දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ ප්ලැනටරි ෂිෆ්ට් එක සම්බන්ධයෙන් ඉතින් මේ පෘථුවි මාතාව එහෙම නැත්නම් මේ මදර් අර්ත් මෙයාගේ මත තමයි අපි මේ හැමෝම ජීවත් වෙන්නේ. මෙයාගේ මත තමයි අපි සියලුම දෙනා කොච්චර කෙරුම්කාර වුණත් අපි යැපෙන්නේ. ඉතින් හැබැයි මිනිසුන් වෙන ජීවීන් කොට්ටාසේ විතරයි ඒක අමතක කරලා ඊට වඩා කෙරුම්කාරයෝ යයි කියලා හිතාගෙන විවිධ දේවල් රඟ දක්වන්නේ මිනිසුන් කියන කොටස විතරවා. නිකන් හිතන්න වෙන කිසිම සතෙක් තමා ජීවත් වෙන මහ පොළොට හානියක් කරන්නේ නැහැ. හැබැයි මිනිසා විතරයි මේ තමා ජීවත් වෙන තමාට සියල්ල ලබා දෙන මේ පෘථුවි මාතාවට මේ මදර් අර්ත් එකට හානි පමුණවන්නේ. ඉතින් හැබැයි අපි කියනවා මිනිසා ඉතා බුද්ධිමත් ජීවියෙක් කියලා. ඉතින් මේ ඔක්කොම අපි නැවත දැන් මේ ප්‍රශ්න කරන්න කියලා තමයි මේ පෘථුවිය විසින් අපෙන් ඉල්ලා සිටින්නේ නේ. සබාදාම විසින් අපෙන් ඉල්ලා සිටිනවා මේ දේවල් ඕගොල්ලෝ නැවත ප්‍රශ්න කරගන්න. ඕගොල්ලෝ හරිද කියලා. ඕගොල්ලොන්ගේ මේ කෙරුවාව මොකක්ද මේ මොකක්ද ඕගොල්ලෝ ඉදිරියට කරන්න හදන්නේ මාත් එක්ක කියලා නෙමෙයිද මේ පෘථිවි මාතාව හෝ පෘථුවිය සබාදාම අපෙන් අහන්නේ. මම දන්නේ මට නම් තේරෙන්නේ නේද. ඉතින් මම ඕගොල්ලෝනුත් ඉල්ලනවා ඒක ඕගොල්ලෝන්ගෙනුත් අහගෙන බලන්න. අනිත් දේ තමයි ගොඩක් මිනිස්සු මේ වෙලාවේ කතා කරනවා මේ ධර්මානුකූලව ජීවත් වුණාම මේ දේවල් වලින් බේරෙන්න පුළුවන් ස්වභාවික ව්‍යසනයන් වලින් එහෙම කතන්දරයක්. ඉතින් හැබැයි මම මේක මේ ගැන හිතන විදිය මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඒ තමයි මේ මොකද්ද මේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන්නේ. මම මේක දකින්නේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන්නේ මේ සබහාදාමේ ක්‍රියාවලිය තේරුම් අරන් ඒක අවබෝධ කරගෙන ඒකට අනුගතව ඒක පරයා යන්න උත්සාහ කරන්නේ නැතුව ඒකට යටහත් පහත්ව ඒකට අවනතව තමාගේ ජීවිතය තමාගේ ලයිෆ් ස්ටයිල් එක ගෙනියන මිනිස්සු
තමයි මම දකින්නේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන පිරිස. හරිද? ඉතින් මම හිතන්නේ බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන ජීවන රටාව ඒක. කියන්නේ මේ සබහාදාමට අනුකූලව මේකත් එක්ක හැප්පෙන්නේ නැතුව මේකට අවනතව ගෙනියන ජීවිතය. අන්න ඒ වගේ ජීවිතයකින් අපේ ආධ්‍යාත්මික ගමනත් පහසු කරනවා. ඉතින් හැබැයි මම වෙලාවේ දකිනවා තව දෙයක්. ගොඩක් මිනිස්සු මේ ධර්මානුකූලව ජීවත් ඕනේ වෙන්න ඕනේ. එතකොට මේ අපිව රැකෙනවා කියන්නේ මේක නිකන් හරියට නිකන් මම ධර්මානුකූලව ජීවත් වෙනවා ඒක නිසා මාව ආරක්ෂා කරන්න වගේ එකක්. ඒක මං හිතන්නේ නැහැ ඒක සැබෑ ස්වරූපය කියලා. මේ ධර්මානුකූලව ජීවත් වෙනවා කියන එක අර්ථය. ඒක හරියට බිස්නස් එකක් වගේ. ඒ කියන්නේ මම මෙහෙම ජීවත් වෙනවා ඒක නිසා මාව ආරක්ෂා කරන්න. එහෙම නෙමෙයි. මේක නැවත අපිව ආරක්ෂා වෙනවද නැද්ද කියන එකට වඩා අපි මේ ජීවත් වෙන විදිය මේ සබහාදාමත් එක්ක ඒ කියන්නේ සබහාදාමත් එක්ක සින්ක්‍රොනයිස් වෙන. එහෙම නැත්නම් ඒකත් එක්ක අර මිශ්‍ර වෙලා ජීවත් වෙන. ඒක පරයා යන්නේ නැතුව ඒකට අවනත වෙලා ජීවත් වෙන ස්වරූපයේදී සමහර විට ධර්මානුකූලව ජීවත් වෙන මනුස්සෙක්ට උනත් හදිසියෙ මිය යන්න හේතුවක් හැදෙන්න පුළුවන් මේ වෙන දේවල් එක්ක පෘථුවිය. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඉතින් මේක මේ අපි මේ ආරක්ෂා වෙන්න අපි ධර්මානුකූලව ජීවත් වෙනවා වගේ එකක් මං හිතන්නේ මේ ඒක ඒ කියන්නේ ඒක හරි ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ ඔයාව ඔයාගේ පණ රැක ගන්නවා ඔයාට වෙනම ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතාගෙන ඔයා ධර්මානුකූලව ජීවත් වෙන්න හරි එහෙම වෙනවට වඩා ඔයා ඔයාගේ හදවතට අවංකව ඔයා මේ ස්වභාවික මේ යාන්ත්‍රණයත් එක්ක ඒක තේරුම් ගනිමින් ඒකට යටහත් පහත්ව මේ හැමදේම වෙනස් වෙනවා හැමදේම අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ අන්න ඒක තේරුම් ගනිමින් මේකත් එක්ක දිය වෙලා මේ ස්වභාවදාමට දිය වෙලා ජීවත් වෙන්න. එතකොට මේ අද මම කතා කරන මට උනත් හදිසියේ ස්වභාවදාම කිව්වොත් යන්න කියලා යන්න වෙනවා. ඉතින් ඒක මේ මන් ධර්මානුකූලව ජීවත් වෙන නිසා නෑ මම යන්නේ නෑ කියලා මට ඉන්න බෑ. ඒකම තමයි මේ ධර්මතාවය. ඉතින් ඒක නිසා මේක ඒ වගේ ඩීල් එකක් නෙමෙයි. ඇත්තටම මේ මම මෙහෙම හොඳින් ජීවත් වෙන කෙනෙක් ඒ නිසා මට මුකුත් වෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. මම මේ විදිහට ජීවත් වෙන එහෙම එකක් නෙමෙයි ඇත්තටම. නෑ ඒකේ එහෙම කොටසක් තියෙනවා. ඒක තීරණය කරන්නේ අපි නෙමෙයි. ඔයා හොඳින් ජීවත් වෙනවා ධර්මානුකූලව ජීවත් වෙද්දී එහෙම ආරක්ෂා වෙන දෙයක් තියෙනවා තමයි. එහෙම නැත්තේ නැහැ. එහෙම එක දෙයක් තියෙනවා. හරි. එහෙම ජීවත් වෙන අය ඒක ගැන අත්දැකීම් ඇති. හැබැයි ඒකත් ලොකුවට ඒක මම මේ කියන්නේ මං කියන දේ මං හිතන ඕගොල්ලෝ තේරුම් ගනි කියලා ඒකත් ලොකුවට උනට වඩා අල්ලගන්න ඒකට කෑදර වෙන්න අවශ්‍ය නැහැ කියන දේ. ඉතින් එතකොට අපිට තවත් ලේසි මේ දේවල් තේරුම් ගන්න මේ ධර්මය අවබෝධ කරගන්න සහ මේ ජීවත් වෙන්න මේ ජීවිතේ ගලාගෙන යන්න. ඉතින් අන්න ඒ දේ. ඉතින් ඒ වගේම මේක හොඳ මොහොතක් මන් දන්නවා මේ ආපදාවට මේ ලක් වෙලා අවතැන් වෙලා තමාගේ නෑහිත මිත්‍රයන් දෙමව්පියන් වෙන්න පුළුවන් ඒ අය නැති වෙලා තමාගේ ඉඩකඩම් ගේපොළ ගේදොර යාන වාහන සියල්ල අහිමි වෙලා ඒ වගේ ඉන්න පිරිසක් ඉන්නවා මේ වෙනකොට අපේ රට ඇතුලේ. ඉතින් මන් දන්නවා ඒක හරි අමාරු දෙයක්. ඒක ඕන කෙනෙක්ට එහෙම සිද්ධ වුණොත් ඒක හරි අමාරු දෙයක්. හැබැයි මං ආදරෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝගෙන් මේකත් අවස්ථාවක් කරගන්න. මේක මේ අවතැන් වෙච්ච අයට විතරක් අදාළව නෙමෙයි. එහෙම නැතුව අද කෙනෙක් හිතනවා නම් අනේ මට පින් තිබ්බා අපිට එහෙම උපද්‍රවයක් උනේ නැහැ අනේ අපි හරි වාසනාවන්තයි කියලා. ඔව් වාසනාවන්තයි තමයි. හැබැයි ඕගොල්ලොත් හිතන්න මේක කාටත් හොඳ අවස්ථාවක් මේ දේවල් ධර්මය සම්බන්ධයෙන් තව තවත් අවබෝධ කරගන්න මේවා දකින්න මේක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් කරගන්න. එතකොට පේනවා නේද කොච්චර දේවල් තිබ්බත් එක මොහොතක දවස් දෙකක් වගේ කාලෙක වැස්සක් එක දිගට වැටුනහමත් අපේ ජීවිත අඩපණ වෙනවා. අපේ මේ පුංචි රටේ. ඉතින් ඔයා හිතන්න අපේ ජීවිත මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනවා. මිනිස්සු උපයාගත් සියල්ල එක මොහොතක එක තප්පර ගානකින් පොළවට ආය හොයාගන්නම බැරි වෙන්න පස් වෙලා යනවා. වැළලිලා යනවා. ඉතින් වතුරේ ගහගෙන යනවා. ඉතින් මේ තේරෙනා නේද මොකක්ද මේ පණිවිඩය?
මොකක්ද මේ පණිවිඩය? මිනිස්සු කඳු උඩද ගල් උඩද විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ තියෙන මොලය දක්ෂකම් හැමදේම අල්ලලා අපිට පුළුවන් ඕන තැනක ගෙවල් හදන්න පාලම් ගහන්න හැමදේම කරත් එක තප්පර ගානකින් මෙයාට සබාදාමට පුළුවන් ඒ සියල්ල ෆ්ලැට් කරලා දාන්න. ඇයි එහෙම වෙන්නේ? මොකක්ද අපිට මිස් වෙලා තියෙන්නේ? මොකක්ද අපි තේරුම් අරන් නැත්තේ? මෙන්න මේ දේවල් තමයි අපේ අනාගතය තීරණය කරන්න. ඇත්තටම මං කියන්නේ අපේ කියන රටේ සහ ඔයාගේ සහ මේ මුළු ලෝකෙම ජීවත් වෙන මිනිස්සුන්ගේ අනාගතය තීරණය වෙන්නේ අපි මේ වෙලාවේ මේ දේවල් දිහා බලලා ගන්න අවබෝධය. ඉතින් මේක ඉතාමත්ම විශේෂ යුගයක් මේ මිහිපිට ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම. මොකද මේ දේවල් තමා එක්ස්පීරියන්ස් කරලා තමා අත්විඳිමින් තමාට අවබෝධ කරගන්න තමන්ගේ ආත්මයන් වලට අවබෝධ කරගන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ භවයේ. ඉතින් මේ අවස්ථාව ඇත්තටම ඒ කියන්නේ මම මේක ඔයගොල්ලන්ට කියන්නේ මේ බය කරන්න නෙමෙයි. තව ඒ කියන්නේ මේ ලෑස්ති වෙන්න මේ දෙයට. තව ඉදිරියට තව මේ වගේ ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ස්වභාවික වශයෙන් හරිද? ඉතින් එතකොට මේ කාලගුණක විපර්යාසයන් කියන දේ මේකට වඩා සමහර දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් ඒ වුණත් මම මේ බය කරන්න නෙමෙයි කියන්නේ. සූදානම් වෙන්න සහ අවබෝධයෙන් ජීවත් වෙන්න. අනිත් දේ තමයි මේ වෙලාවේ ඔයා ජීවත් වෙන්නේ අවදානම් කලාපයක නම් ඔයාට රෙඩ් නෝටිස් එකක් දීලා තියෙනවා නම් ඇලර්ට් එකක් දීලා තියෙනවා නම් ඔයා ජීවත් වෙන ප්‍රදේශයේ නායමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ජීවත් වෙන තැනින් අයින් වෙන්න කියලා වහාම අනේ අයින් වෙන්න. දැන් මට තේරෙනවා ඒක අමාරුයි තමා උපයගත්ත දේවල් දාලා එන්නේ වුණත් ඒක තමයි මේ ප්‍රැක්ටිස් එක. මේ ඉස්සරහාදී ජීවත් මේ අපි පරණ පුරුදු රටාවට අපිට ජීවත් වෙන්න බැරි වෙනවා. විශේෂයෙන් ලබන අවුරුද්දේ වෙනකොට ගොඩාක් මේ වෙනස්කම පෘථුවිය විසින් කෑමොර දීලා අපිට පෙන්නනවා. මෙන්න උඹලගේ කෙරුවාව කියලා. ඉතින් ඒ නිසා දැන් තව දුරටත් ඒ පරණ සිස්ටම් එකට ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. දැන් මේ අලුත් විදියක් හැදෙනවා. ඒක අපි තේරුම් ගනිමින් ඒ විදිහට අනුගත වෙන්න අපිට වෙනවාමයි. කවුරු අකමැති වුණත් ඒක කරන්න වෙනවාමයි. ඉතින් මං ආදරෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ දැන් මේක අවස්ථාවක් කරගන්න තේරුම් ගන්න මේ කතන්දරේ. ඉතින් ඉදිරියේදී තව කොච්චර දේවල් ආවත් දැන් තේරුම් ගන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට මේ ක්ලයිමේට් චේන්ජ් එහෙම නැත්නම් දේශගුණික විපර්යාසය කියන එක තවදුරටත් මායාවක් මිත්‍යාවක් නෙමෙයි. මේක යථාර්ථයක්. මේ මිහිපිට සිදුවෙන විශාල විපර්යාසයක්. ඉතින් මේක දැන් අද වෙනකොට හිමාලයට ආසන්න කලාපය භූකම්පන විශාල වශයෙන් භූකම්පන සිදුවෙන කලාපයක් හැටියට අවදානම් කලාපයක් හැටියට නම් කරලා තියෙනවා. ඒක මින් පෙර එහෙම විශාල වශයෙන් මේ විදිහේ ලොකු වෝනින්නයක් ඇවිල්ලා නැහැ. මේක ඉතා විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ඕගොල්ලෝ දන්නවා මේ ටෙක්ටොනික් ප්ලේට්ස් කියලා අපේ මේ පෘථුවියේ තියෙනවා මේ තැටි මේ පොළොවේ යට. ඉතින් මේ තැටි මත තමයි අපේ මහද්වීප තියෙන්නේ. ඉතින් මේ තැටි තමයි හෙට මෙහෙට යන්නේ චලනය වෙන්නේ. එතකොට තමයි මේ භූකම්පන සිදු වෙන්නේ. ඉතින් ඒවා අපේ රටක් යට තියෙන එකක් වුණොත් එහෙම ඒ භූමියට බලපානවා ඒ වෙලාවේ. එතකොට නැත්තම් මුහුදේ තියෙන එකක් වුණොත් සුනාමි වගේ තත්ත්වයක් එනවා. ඉතින් මේක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ දේවල් මම මේවා කියන්නේ ඔයගොල්ලෝ බය කරන්න නෙමෙයි. නැවත කියනවා සූදානම් වෙන්න. මේ මොකක්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. දැන් මේකේ මම කැමති කතා කරන්න මේකේ තියෙන මොකක්ද මේ ආධ්‍යාත්මික කතන්දරය කියලා. ඉතින් මම මේක ගැන කතා කරලා තියෙනවා මේක ෂූමන් අනුනාදය ෂූමන් රෙසනන්ස් කියලා එකක් ගැන. මම ඒක ගැන දැන් මේකේ කතා කරන්න යන්නේ ඒ සියල්ල ඒ සම්බන්ධයෙන් මේ දේවල් පෘථුවිය සම්බන්ධයෙන් මේකේ වෙනස් වීම සම්බන්ධයෙන් අවුරුදු 7-8ක ඉඳන් මම කතා කරලා තියෙනවා. ඉතින් ඒවැය තියෙන
ඒ සංකල්ප සම්බන්ධයෙන් මං හදලා තියෙන වීඩියෝස් මං දානවා මේ වීඩියෝ එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනේ ඒවත් බලන්න. බැලුවාම තව අවබෝධ කරගන්න පුළුවන් මේ කතන්දරේ. එතකොට මේ ෂූමන් අනුනාදය මේ පෘථිවියේ තියෙන සංඛ්‍යාතය වෙනස් වෙන එක සම්බන්ධයෙන් මේ සියල්ල ගැන මම මේ සංකල්ප ගැන පැහැදිලි කරලා තියෙනවා කලින්. ඉතින් ඒවත් බලන්න සහ මේ මම කතා කරලා තියෙනවා කලෙක්ටිව් කොන්ෂස්නස් සාමූහික විඥානය කියන එක. ඒ කියන්නේ මිනිස්සු සාමූහික වශයෙන් ශක්තිය නිකුත් වුණාම ඒ කියන්නේ විඥානයන් සියල්ල නෙට්වර්ක් එකක් හැටියට වැඩ කරන හැටි. ඒ කියන්නේ අපේ රටක් හැටියට අපිට එහෙම නෙට්වර්ක් එකක් තියෙන එක පේන්නේ නැහැ. දෘශ්‍යමාන එකක් නෙමෙයි ආධ්‍යාත්මික නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් හැම මිනිස්සෙක්ගේම එනර්ජි ෆීල්ඩ් එකක් තියෙනවා. ඕර එකක් තියෙනවා දන්නවා. ඉතින් ඒ වගේ ඒ විඥානයන් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේ ගහක් එක්කත් මේ හැමදේම අපි සම්බන්ධයි. නෙට්වර්ක් එකක් වගේ. හරි. එතකොට මේ වගේ ලොකු ජාලාවක් මුළු ලෝකෙම තියෙනවා. ඒකේ මිනිස්සුන්ගේ ජාලාව මිනිස්සු එකතු වෙලා හැදිලා තියෙන එනර්ජි ෆීල්ඩ් එකක් තියෙනවා ලෝකේ. ඉතින් මේක ඇතුලේ ඔයා එළියට උදාහරණ භාවයන් ඉමෝෂන්ස් ඔයාගේ සිතුවිලි මේවත් මේ නෙට්වර්ක් එක ඇතුලේ වැඩ කරනවා. එතකොට මේකත් අපේ මේ අර්ත් එක ඇතුලේ වැඩ කරන සිස්ටම් එකට බලපානවා. හරි. එතකොට තේරුණාද? එතකොට ඒ වගේ වුණාම මේ සමහර දේවල් මේ හිටිහැටියේම සබදාම වෙනස් වීම වෙනවා. මෙන්න මේ සාමූහික විඥානයේ ඇතිවෙන යම් බලපෑම් වලින්. එතකොට ඒක ලෝකයක් හැටියට මිනිස්සු කරන කියන දේවල්. ඉතින් ඒක මේ අද ඊයේ වෙච්ච දෙයකින් වුණ දේවල්ම නෙමෙයි. දැන් අපි දැන් අත්විඳින්නේ අවුරුදු 100ක 200ක මම කතා කරලා දෙනවා කාර්මික විප්ලවයේ කාලයෙන් ඉඳන් අපි කරපු දේවල් මේ පොළවට දාපු දේවල් පොළවට දීපු දේවල් තමයි නැවත අපිට මේ පෙරලා එන්නේ ලැබෙන්නේ. ඉතින් ඒ වගේම මේ ප්ලැනට් එක මේ අපි ජීවත් වෙන පෘථිවි මාතාව මේ අර්ත් එක එයාගේ මේ මං කව ටෙක්ටොනික් ප්ලේට්ස් කියලා එහෙම නැත්නම් මේ පෘථිවියේ මේ අපි ඉන්න සර්ෆස් එකෙන් යට තියෙන ඒ තල ඒවා එහෙම යනවා. ඒ යන්නේ හරියට ඔයා බලන්න නිකන් අපිට නිකන් මොකක් හරි හිරි වැටිලා වගේ දැන් අත පොඩ්ඩක් එක තැන තියාගෙන ඉඳ හිටියාම ඒ වගේ ස්වභාවයක් ආවොත් නිකන් මොකක් හරි ඒ වගේ දෙයක් ආවොත් අපි නිකන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා නිකන් ස්ට්‍රෙච් කරගන්නවනේ මේක ඇද ගන්නව නේද නිකන් උරහිස් කොන්ද ඒ වගේ. අන්න ඒ වගේ මේ පෘථුවිය කියන්නේ ලොකුම දේ මිනිස්සු හිතන්නේ නැහැ පෘථුවියට පණ තියනවා කියලා. දැන් මිනිසුන්ට එහෙම හිතන්න වෙලා තියෙනවා. මොකක් හරි විදියකින්. ඒක නිසා දැන් මම හිතනවා. මම හිතන්නේ අධ්‍යාපන ඒ කියන්නේ මේ සිලබස් වල පවා දැන් පොඩි කාලේ උගන්වන්නේ මේ අජීවී වස්තු හැටනේ ගස් කොළන්. දැන් මම හිතන්නේ ඒවා ජීවී වස්තු හැටට මම දන්නේ ඒවා එහෙම උගන්වනවද කියලා. මම හිතන්නේ උගන්වනවා ඇති කියලා. ජීවී වස්තු හැටට තමයි දැන් අපි ඉගෙන ගන්න ඕනේ මේ සියල්ලම ජීවය පවතින අපිට ජීවය ලබා දෙන දෙයට ජීවයක් නැති වෙන්න විදියක් නැහැ. මේ සියල්ලටම ජීවය ලබා දෙන මූලයට අපි කියනවා නම් ජීවයක් නැහැ කියලා. මේ සියල්ලටම ජීවය ලබා දෙන්නේ පෘථුවිය. එතකොට ඒක තමයි ජීවයේ කේන්ද්‍රය මේ අපි ජීවත් වෙන ලෝකේ. ඉතින් අපේ මේ ශරීරය පවා ඔයගොල්ලෝ දන්නවා මේ හැදිලා තියෙන්නේ මේකේ තියෙන අමුද්‍රව්‍ය වල. ඉතින් මේකයි කතන්දර. ඉතින් අපි අන්න මිනිස්සු හිතන්න ඕනේ අන්න ඒ කනෙක්ෂන් එක පෘථුවියත් එක්ක තියෙන අන්න ඒක අපේ ආදි මුතුන් මිත්තන්ට තිබ්බා. ඒක තැනකට පස්සේ අපි ඒ තියෙන කනෙක්ෂන් එක ඒ තියෙන සම්බන්ධතාවය අපෙන් ගිලිහිලා තියෙනවා. අන්න එදාන් පස්සේ තමයි අපි මෙන්න මේ විදියට නිකන් මරු විකලෙන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ අර්ත් එකත් කරන්න අර මං කිව්වේ කලින් මේට වෙලා අර ස්ට්‍රෙච් කරගන්නවා වගේ වැඩක්. එයාගේ අනවශ්‍ය ශක්තියින් තියෙන තැන් එයා නැවත හරිගස්සනවා. විශේෂයෙන් හිමාලය කියන්නේ ආධ්‍යාත්මිකව තියෙන බල කේන්ද්‍රය. බල කේන්ද්‍රයක් ලෝකයේ තියෙන විශාල කේන්ද්‍රස්ථානයක්. ඔය දන්නා එතන විශේෂයි මුළු ලෝකෙටම. හරි. ඉතින් ඒක තමයි ඒක
අපේ එවරස්ට් කියන්නේ ලෝකෙ තියෙන උසම කන්ද. ඉතින් ඔගොල්ලෝ දන්නවා කඳු කියන්නේ ස්වභාවික පිරමීඩ. ඉතින් ඒවා වෙනම ශක්තියක් මේ පොළොවට ඇඳ ගන්නවා. හරි. ඉතින් ඒ වගේ තැනක අර වගේ විපර්යාසයක් වෙනවා කියන්නේ. ඔයා හිතන්න කොච්චර ලොකු වෙනසක්ද මේ සිද්ධ වෙමින් තියෙන්නේ කියන එක. ඔන්න ඔය කාරණා ටික තමයි මට ඇත්තටම මේ වෙලාවේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න අවශ්‍ය. මොකද හැම වෙලාවෙම මම වීඩියෝ එකක් දැවෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා අවශ්‍යම මොහොතේදී මං අවශ්‍ය දේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. එදා ඉඳන් අද වෙනකන් මං ඒක කරනවා. ඉතින් මං හිතනවා මේ මොහොතත් ඒ වගේ අවශ්‍ය මොහොතක් කියලා. ඉතින් මං හිතනවා මේ දේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා දැනගන්න එක. ඉතින් හිතන්න මේ කාලය විශේෂ කාලයක් මේ ලෝකය අපි මේ ගෙවමින් ඉන්නේ. ඉතින් ලබන අවුරුද්ද දැන් මේ අවුරුද්දෙන් 2025 ඉවර වෙනවා. ලබන අවුරුද්ද 2026. ඉතින් මේ කාල වකවානුවත් යම් විදියකින් අපිට දුෂ්කර වෙන්න පුළුවන් මේ කාල වකවානු ගෙවා ගන්න. හැබැයි ඒ හැම මොහොතම මේ දුෂ්කර හැම මොහොතෙම හිතන්න දෙයක් විනාශ වෙන්නේ අලුත් දෙයක් නිර්මාණය වෙන්න සහ මේ ධර්මතාවයම මේක තමයි. මේ කිසි දෙයක් අපිට හැමදාම සදාකාලිකව පවතින්නේ නැහැ. ඉතින් ඒක ඒ දේවල් ටික ඔළුවේ තියාගෙන මේවා වැඩියෙන් මෙනෙහි කරලා මේ සිද්ධි දකිද්දි සිහියෙන් මේ දේවල් දිහා බලලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න මේ මොකක්ද වෙන්නේ, මේ මොකක්ද මේ ධර්මතාවය කියලා කියන්නේ. දහම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ අපි මේවා අහලා තියෙනවා චූටි කාලේ ඉඳන්. ඒ වුණත් මේ අවස්ථාවක් කරගන්න මේවා අත්දැකීමෙන් මේ වෙන දේවල් දිහා බලලා තේරුම් ගන්න මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඒකට මේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ අවතන් වෙලා ඉන්න සියලුම දෙනාට ඔයගොල්ලෝ ඉතා ඉක්මනින් ඔයගොල්ලෝගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත් වෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ කලාපයන් වල ඔයගොල්ලෝ ජීවත් වෙනවා නම් මේ රතු නිවේදන ඔයගොල්ලන්ට දීලා තියෙනවා නම් නා යනවා කියලා අනේ කරුණාවෙන් ඉල්ලා සිටින මේ තැන් වලින් අයින් වෙන්න. මේ ඔක්කොම මේ වුණාන් පස්සේ මේ හරි වැඩපිළිවෙලක් හදාගමු. ඊට පස්සේ මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන මේ දේවල් හරියට හදාගමු. ඉතින් ඒක නිසා ජීවිත වටිනවා. මේ මනුස්ස ජීවිතේ වටිනවා. ඉතින් මේ දේවල් ඔයාට මේ ලැබිලා තියෙන chance එක වටිනවා. මේ දේවල් තේරුම් ගන්න. ඉතින් ඒක නිසා ඔයාගේ ජීවිතය, ඔයාගේ පවුල් වල අයගේ ජීවිත ආරක්ෂා කරගෙන ආරක්ෂිත ස්ථානවල ජීවත් වෙන්න. ඔයා එහෙම අවදානම් තැනකනම් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ මම දැන් කතා කරේ සබහාදහමෙන් වෙන්න පුළුවන් දේවල්. ඒ වගේම මේ කිසිම දෙයක් තකන්නේ නැති බලලෝභීව ජීවත් වෙන මේ ලෝකේ ඉන්න පිරිසක්, ප්‍රබලයන් පිරිසක් ලෝකේ ජීවත් වෙන රටවල් කීපයක් ප්‍රබලයෝ මේ ලෝකය පාලනය කරන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ අය ලබන අවුරුද්ද වගේ කාලයක් වෙද්දී ඒ අය තවත් ඒගොල්ලෝ මේ කිසි දෙයකින් තේරුම් ගන්න නැහැ නෙමෙයි. ඒගොල්ලෝ බලලෝභීව බලෙන් අන්ධ වෙච්ච පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසක් ඊටාම අනවශ්‍ය දේවල් සිදු කරන්නට ලොකු හැකියාවක් තියෙනවා. මම අදහස් කරන්නේ යුද්ධ වගේ දේවල්. ඉතින් අන්න ඒ වගේ දේවලුත් සිද්ධ ඒ මිනිස්සු එහෙම වෙන්නේ හිතන්න ඒකත් මේ ධර්මතාවයේ කොටසක් කියලා. වෙන අපිට හිතන්න දෙයක් නැහැ. ඉතින් හැබැයි බලන්න මේ කිසි දෙයකින් ඒ පිරිස ඉගෙන ගන්නේ නැහැ. ඉතින් ඒවෙන් ගොඩාක් ඒකට දායක වෙන්නේ නැති අහිංසක මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් කිරිසප්පයෝ පවා. ඉතින් අන්න මේ වගේ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ලෝකය නෙමෙයි ඇත්තටම. ලෝකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. මිනිස්සුන්ගේ සාමූහික විඥානේ, මිනිස්සු හිතන පතන විදිය. අන්න මේ කාරණා ටික ඔළුවේ තියාගන්න. ඉතින් 2026 ඊගා මාසෙ නම් පටන් ගන්නවා. අලුත් අවුරුද්දක් ලබනවා. ඉතින් මම මේ අවුරුද්දේ මේ දාන අවසාන වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක දේවල් බෙදා ගන්න. ඉතින් ලබන අවුරුද්දේ මෙන්න මේ විශේෂ කාලවකවානුවත් එක්ක අවබෝධයෙන් අපි කියන්නේ රියලයිසේෂන් කියලා. මේ අවබෝධයට පත් වෙමින්
තමාගේ තමා ආධ්‍යාත්මික ගමනක ඉන්න කෙනෙක් නම් ඒ ගමනත් යන ගමන් තමා මේ වෙන දකින ඇහෙන පෙනෙන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන මේ අලුත් යථාර්ථය හරියට දැකිමින් මේක හරියට තේරුම් ගනිමින් මොකක්ද මේ සොබාදාම විසින් මට අපිට කියමින් තියෙන්නේ කියන එක තේරුම් ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා. ඒ වගේම මේ වෙන ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් චිත්ත ධෛර්යය වඩ වඩාත් ඕගොල්ලෝ තුර වර්ධනය වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැම වෙලාවෙම ඕගොල්ලන්ට ආරක්ෂාව නිරෝගී සම්පන්නිය ලැබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම මේ වීඩියෝ එකට සමුදෙනවා. නැවත හමු වෙනතුරු ඕගොල්ලෝ හැමෝටම ආයිබෝවන්. ඒ වගේම යහපතක්ම වේවා. ස්තුතියි මේ වීඩියෝ එක මෙච්චරලා බලන් හිටියට.